රදය මයිග්‍රේන් මේක නිකම්ම හිස රදයක් නෙවෙයි. ස්නායු ආශ්‍රිත රෝගී තත්ත්වයක් කියලා ඔයා දන්නවද? ඔයාටත් තියෙනවද හිසේ එක් පැත්තක තද හිසේ කැක්කුමක් වමනය කලන්ත ගතිය වගේ ලක්ෂණ? එතකොට ඔයාට ඇයි මෙහෙම හැදිලා තියෙන්නේ? ඉරුවා රදයට මොනවද හේතු සාධක හේතු වෙන්නේ මොනවද? ජානමය සාධක. ඒ වගේම අධික ශබ්දය, තද හිරු එළිය, නිදිවැරීම, අධික මානසික ආතතිය සහ සමහර ආහාර වර්ග මේකට බලපානවා. හරියට ඔයා තේ කෝපි වැඩිපුර පානය කරනවා නම්, එතකොට MSG ආහාර ගන්නවා නම්, අධික ලුණු සහිත ආහාර ගන්නවා නම්, සොසේජස් වගේ, ඒ වගේම චොක්ලට් මත්පැන් භාවිතයත් මේකට බලපාන්න පුළුවන්. එහෙනම් ඔයා මේකෙන් බේරීගෙන ඉන්න මොකද්ද කරන්න ඕනේ? මේ ට්‍රිගර්ස් නැත්නම් මේ සාධක වලින් වැළකී හිටියාම ඔයාට බොහෝ දුරට මේකෙන් වැළකීලා ඉන්න පුළුවන් වෙයි. හැබැයි ඔයාට මේක හැදුනොත් ඔයාට කරන්න පුළුවන් පිළියමක් විදිහට ටිකක් අඳුරු නිශ්ශබ්ද රූම් එකක විවේක ගන්න පුළුවන්. හොඳට ජලය පානය කරන්න. ඒ වගේම තමයි හැබැයි ඔයාට මේක නිතර හැදෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහිලා නිසි ඖෂධ නිසි ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. මගේ වීඩියෝ එකත් ෂෙයා කරලා මටත් සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා.